මම මාධ්‍යත් එක්ක සම්බන්ධ වුණාට වඩා රටේ ප්‍රසිද්ධියටපත් වෙලා ඉන්නේ ජ්‍යොතිර්විද්‍යාඥයෙක් වශයෙන්. ඉතින් මම හැබැයි එකක් තියෙනවා මම දේශපාලඥයන් සමග විශාල වශයෙන් සම්බන්ධ තියෙන දෛවඥ වීමත් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුවෙන් මම හිතන්නේ 4/3 හම්බල්ලා තියෙන ජනාධිපති රාශියක් එක්ක මාධ්‍යත් මේ ජෝතිෂය කරලා තියෙන ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාව ඉඳන් ව්‍යාපාරිකයෝ දක්වා කර්මාන්තඥයන් දක්වා මම හිතන්නේ පුළුල් අත්දැකීම් රාශියක් ඇතුලේ මම මේ ජෝතිෂයට බහැලා තියෙන්නේ. මම මෙතෙන්දී මේ ජෝතිෂය ගැන පොඩි වචන දෙකක් කියලා තමුන්නාන්සේට මේ වැඩේ පටන් ගන්නයි කල්පනා කරේ. මාධ්‍යවේදියා කියන මනුස්සයාට තියෙන නිදහස් චින්තනයක්. මේ දේශපාලනයේදී මොනතරම් මොන පැත්තට ඇදලා කතා කරුවත් ඒක කියන්නේ මේ ජෝතිෂය කියලා ඒක කියන්නේ දේශපාලනය කියලා. මට අත්දැකීමක් තියෙනවා 1983 ජනමත විචාරණයේ වෙලාවේ කලගෙඩි ලාම්පු තෙල්ලමක් තිබුණානේ. තමුන්නාන්සේලා දන්නේ ගොඩක් දෙනේ. ඕක වෙලාවේ මම මේ ලාම්පුව දින්වයි කියලා හිතන් මට 13000 ගාණක් ආව පෝස්ට් කාඩ් කුණු හරපෙන් බැලලා. ඉතින් ඒ වගේ අපිට අත්දැකීම් තියෙනවා. ඒකෙන් පේනවා මේ ලිව්වහම ඒ පැත්තකට ඇදලා ලිව්වයි කියන කතන්දරේ එනවා එකක්. නමුත් මම ඒක කවදාවත් ගණන් ගත්තේ නැහැ. යමක් කියන්න උනොත් කිව්වා එඩිටර්ව කියනවා මං ගාව බහුවචන නැහැ. මං ඒක වචන කියන්නේ මං හැම දෙයකදීම නිවැරදි කතන්දරේ කිව්වා. මං හිතන්නේ 70 ඉඳලා සීම පණ්ඩායමදී හම්බෙන්න ගිය පළවෙනි අවස්ථාවෙත් මං කිව්වා එතුමියට ඒ කියන්නේ කියලා. එතකොට 77 කිව්වා. මේව දිගින් දිගටම සියලුම අවස්ථාවල මම නිවැරදි අනාවැකි කියපු දෛවඥයෙක් වශයෙන් මට සාර්ථක තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් මම පහුගිය අවුරුද්දේ 2014 ජනවාරි මාසේ 5 වෙනිදා ඉරිදා මව්පියන් පත්තරෙන් විශේෂයෙන්ම ගියා මේ අවුරුද්දේ මැතිවරණයක් වෙන ජනාධිපතිවරණයක්. මේක කාන්තාවක් මෙහෙවන එකක් වෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ 3/2 සංවිධිය මේ අවුරුද්දේ ඉවර වෙනවා. සුවිශේෂ පුද්ගලයෙක් මේ ජනාධිපති විපක්ෂයෙන් එනවා කියලා. අද ඒ හතරම වෙලක් තියෙනවා ගිය අවුරුද්ද ගැන කියපු එකකින් බැලුවාම. ජනාධිපතිවරණේ මැතිවරණේ විතර මේ ජනවාරි 8 වෙනිදාට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. නාම යෝජනා ගත්ත ඔක්කොම කළා. දැන් ගහගත්තේ 2014. ඉතින් මේ අරගලිය දැන් අද වෙනකොට රට බෙදිලා තියෙන්නේ. ඒකෙන්ද මමත් මේකට ආවේ යම් චකිත මැද්දේ. මොකද දෛවඥයෝ දෙකට බෙදිලා. වෙද මහතුරු බෙදිලා, වෛද්‍යවරු බෙදිලා, නීතිඥයෝ බෙදිලා, වික්ෂුන් වහන්සේලා බෙදිලා. දැන් බැලුවාම අම්මයි තාත්තත් බෙදිලා, දරුවෝ බෙදිලා. මේක හරිය ප්‍රශ්නයක්. නමුත් 2005 මැතිවරණයේදී මං හෘදීය සාක්ෂියට එකඟව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දේ දුන්නා. ඒක පත්තරෙත් මම ලිව්වා පහුගිය කාලේ රජපුර රත්කල ජෝසියානාව කියලා. ඒක මගේ මං වහගෙන කරන්නේ නැහැ. ඔය ගෝණියාසට ගියයි කියලා මං ඒව ඕන දෙයක් කිලින් කතා කරන මීයේ. ඉතින් ඒ වෙලාවේ මං එතුමට හුඟක් ආධාර කළා, උදව් කරා. 2010ත් මං ඒ වගේම දිවයින පත්තරේ දවස්වල මං හිටියේ. ලොකු හෙඩින් ලියලා තියෙනවා මේ දුටු ගැමුණු සහජාත මහින්ද රාජපක්ෂගේ අහබලය කියලා. ඒ වගේ ගොඩාක් දේවල් අපි කරලා තියෙනවා. එතුම මම ආරක්ෂා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මේ පහුගිය දවස්වල. නැත්නම් මෙතෙන්ට එන්නේ නැහැ. මම සාමාන්‍ය මාධ්‍ය කියන්නේ පත්තරවල වැඩ කරන්න ගියාට මම කවදාවත් රූපවාහිනියට ගිහිල්ලා නැහැ. මේ VFM එකේ ටික කාලයක් වැඩ කළා. මගේ අංගිනි හිතවතිගේ කරදරේට පොඩ්ඩක්. ඒක නිසා මගේ තත්ත්වය ඒකයි. මට ලොකු කනගාටුවක් තියෙනවා. මොකද මේ දෛවඥයෝ කියන අයට තමන් ගැන තියෙන්න ඕන මේ රටට හෝ පුද්ගලයෙකුට යමක් කියනකොට මේක ස්ථාවර ගතියක් තියෙන්න බෑ. දැන් මට විශ්වාස නැති එකක් තමුන්නාන්සට කොහොමද කියන්නේ? තව ටිකකින් බෝම්බයක් ගහනවා කියන්නේ මට දෛවඥ දැනුමක් තියෙනවා නම් තමුන්නාන්සට ඒක මං කියන්න ඕනේ. කියලා හිටන් ඒක වැරදුනොත් ගුටි කන්න වැඩන්නේ. මරන්න වටින වැඩක්. දැන් රජ කාලේ නම් බොරුවක් කිව්වොත් බෙල්ල කපනවා. සියලු පාදුකම් දීලා තිබුණ දෛවඥ රජ කාලේ. බොරුවක් කිව්වොත් බෙල්ල කපනවා. අද එහෙමනේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකමක් දෙනවා බොරුවක් කිව්වොත්. ITN එකේ අධ්‍යක්ෂ මණ්ඩලයට දානවා. එක්සලාට් එකේ රුපියල් 10 ලක්ෂයක් විතර ගන්න මේ පලාපල කියන්න දෙනවා. මම ඒ පුද්ගලයාමයි කියන්නේ ටීවී එකේ. මම ඒක කියන්නේ එහෙමයි. ඉතින් ඒ වගේ මේ බොරු ගොන්න. ඉතින් බලන්න විදිහ අපි පක්ෂපාතීත්වයේ කියන එක නැතුව ඉන්න එපා මම. මට බෑ පක්ෂපාතී නම් මම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවනම් මම ජෝතිෂය කරන්නේ නැහැ. මට බෑ ඒක කරන්න. මම නිදහස් මිනිහෙක්. මං කායෙන්වත් කිසිම දෙයක් කරන්නේ නැහැ. සත පහක දෙයක් කරන්නේ නැහැ. මම බොහොම දුප්පත් දෛවඥයෙක්. මට මුදු නැහැ, අපල නැහැ, ගල් දාලා නැහැ, සුර දාලා නැහැ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම සුරක්ෂිතයි ඒ වුණාට මගේ ගහ බලය හොඳයි. මගේ හඳහන ලෝකෙම දෛවඥයෙක් බලලා තියෙනවා. 8 9 10 මම ඉඳීද කියලා මං කලින් බැලුවා. ඒගොල්ලෝ කියනවා ඔබතුමා කියන ඒවාත් හරියනවා. ඔබතුමාගේ අරමුණු සාර්ථක වෙනවා. ඔබතුමා ජනප්‍රිය වෙනවා. ওই තුන ඇති.
11 ඉඳන් මරන්න කමන්නේ. මොකද මම රටට අපි යමක් කියනකොට අපි ඒ වචනේ අහලා මැරෙන්න බෑ. දැන් මම 9 ඉඳන් ප්‍රතිඵල අහලවන මැරෙන්න. මට 11 මරන්නට කමන්නේ. මේ ජනාධිපති කියන මම යමක් අද මේ පත්තරේක අද තියෙනවා මං ගැන මමයි අපේ රාජකීය දවියක් නෑ ඒ කරට කර තියලා අද යනවා ඒකින්ද මේක වහන්න බෑ මගේ මතේ දැන් ප්‍රකාශ වෙලා ඉවරයි අද උදේ. ඉතින් මේ මට තියෙන ප්‍රශ්නේ මේක මම මේ ජනාධිපතිවට හරි ආදරේ. ඒ ආදරේ හින්දා මෙතෙන්ට ආවේ. දැන් කරන්න හැබැයි දෙයක් නෑ කාලය බොහෝම සීමිතයි තියෙන්නේ. එතුමාට දෙයි නොයේ මේ දෛවඥය ලියුම් එවනවලු. එතුමා දිනනවා කියලා. මලහත්තිලා මේ දිනනොයි කියලා ලියලා එවනවා නම් මුන් මොන මගුලකට මේ යටින් ලියන්නේ? එල්ලෙනවා, වෙඩි තියා ගන්නවා, මැරෙනවා, ගිනි තියා ගන්නවා. ඉතින් ඔය මොකටද ඒවා ලියන්නේ? මේ වගේ වැදගත් දෙයක්දී අපි දැන් මගුල් ගෙදරක මනමාලි දොට්ට දානකොට ඉස්සරහට අර ලස්සන ගෑල් ළමෙක්ව ගෙනල්ලා වතුර ඉරුවා තියලා ගේන්නේ සුබ කටයුත්තට සුබ දෙයක් පෙන්වන්නේ. මලමිණියක් ගැන පෙන්නනවා. පෙට්ටියක් කරා එනවද? මේ අක්කු මේ ජනහිතුමාට දිනනොයි කියලා යටින් ලියනවා මැරෙනවා කියලා. දැන් ඔහොම කරනකොට මොකද්ද වෙන්නේ? ජනාධිපතිතුමාගේ මනසත් වැටෙනවා. මේ වටින මිනිස්සෙක් එකයි මට කනගාටුයි. අපි ආදරය කළා ඡන්දෙ දුන්නා. ඉතින් මේ මිනිස්සයව නැති කරනවා. මං හිතන්නේ හැම අංශවලින්ම හතුරු වෙනවා එතුමා වට කරගෙන. ඒක තමයි එතුමාට තියෙන අපලේ. ඉතින් මං දන්න තරම නම් ඒ රාෂ්ට්‍රකයක් තිබුණා. සැප්තැම්බර් 2 වෙනිදා එනකම් මේ නොවැම්බර් 2 වෙනිදා එනකම්. ඒක මං කියන්නේ නොවැම්බර් 2 නෙමෙයි දෙසැම්බර් 16 එනකම් තිබුණා. ඒ රාෂ්ට්‍රකේ අග්නේ රාෂ්ට්‍රකේ. මොකද සෙනසුරා පුස්තිකයට ගියා නොවැම්බර් 2 කිව්වට ඒ වැඩ මේ පත්තිල් ලිපිය ගත්තා. දෙසැම්බර් 16 තමයි වැඩ බාරගත්තේ. ඒක නිසා දෙසැම්බර් 16 පස්සම හරියට ගියාත්ම ගුණි. ඉතින් දැන් වෙලා තියෙන ඊගාවට චන්ද්‍රයාගෙන් අටේ එතුමගේ යනවා ඊට වඩා නපුරු ඒ රාෂ්ට්‍රකයා. එතකොට ඕක තමයි නරක දේ මෙතුමට. ඕක මම මීට කලින් පත්තරවල ලිව්වා. තුන්ගක් අය මට hina වුණා. නමුත් ඕකේ විපාකේ තමයි අද එතුම දැන් විඳිනවා මේ මොහොතේ. අපහාස විඳිනවා. අවමාන විඳිනවා. එතුමාට අවශ්‍ය නැති වැඩ කරනවා. ගොඩක් කරනවා මේ වෙලාවේ. පළවෙනි අවමානය තමයි දැන් අපිට උනත් එහෙම රාෂ්ට්‍රකයක් චන්ද්‍රයන් අටේ යනකොට මට පාර බහැලා යන්න බැරි වෙන මිනිස්සු hina වෙන්න ගන්නවා දේවල්. මං කියාපුවා වැරදෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි ගනුදෙනු කරලා ඒව ගෙවා ගන්න බැරිලා හොරා වංචාකාරයා කියලා බයිනකොට. දැන් ජනාධිපතිතුමාට අද ලවුඩ් ස්පීකර් මැදලා හොරා වංචාකාරයා කියනවා. කාපට් එකකින් ගැහුවා කියනවා, අරකින් ගැහුවා කියනවා. අන්න ඒකයි රාෂ්ට්‍රකය කියන්නේ. මේ තමුන්නාන්සේට මේ රාෂ්ට්‍රය ගැන පොඩ්ඩක් කියා දෙන්න ඕනේ. මේ දෛවඥය අද මේ රාෂ්ට්‍රකෙත් හොරකම් කරගෙන තියෙන හම්බ කරගෙන ගන්න. ගියෝ කියන රාෂ්ට්‍රකයක් කියලා. ඕවා තියෙනවා සුභ අසුභ කියලා දෙකක්. දැන් මෙතුමාට තියෙන අසුභ එක. ඒ කියන්නේ උපදිනකොට චන්ද්‍රය 8 ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු 12ක් උපදිච්ච අලුත මාර කපලයි. 68න් පස්සේ 12ක් ආයි මාර කපලයි. දැන් 68න් පස්සේ එතුමා යන්නේ. ඉතින් මේ කරදර වෙලාවට මේ මිනිස්සු වැටිලා තියෙනකොට අපේ යුතුයකම කියන්න තියෙන මට හැබැයි කලින් මාව මුණ ගැහෙන්න එතුමාට වාසනාවක් ලැබුණේ නැහැ. ඔච්චරම පත්‍රවල මට නම් එන්න කිව්වේ නැහැ. මම ගියා නම් එතුමාට කියනවා තමුන්නාසේ මෙන්න මේකයි තියෙන්නේ මේ නිකම් බොරුවට සුදුහුණු ගාලා වැඩක් නැහැ. මේ ටිකෙන් ප්‍රවේශයෙන් වැඩ කරගන්න. දැන් දෛවඥය යුතුයකම මේකනේ. හොඳ හෝ නරක මේක පැහැදිලි කරලා දෙන්න බෑ. හොඳයි කියලා මගේ කුට්ටිය ලොකු කරගන්න කියලා හරියන්නේ නැහැ. අධ්‍යක්ෂකම් බේරගන්න තමුන්නාසේ හැමදාම ජනාධිපති කිව්වට 4 පාරක් ජනාධිපති කිව්වට හරියනවා. යකෝ මේක පුදුම වැඩන්නේ. මං අපේ තාත්තා ජීවත් වෙන්නවට හරි කැමතියි. අම්මා ජීවත් වෙනවා කියන්නේ නමුත් අපේ අම්මා හෙට මැරෙනවා නම් අම්මේට මැරෙනවා. කරන්න දෙයක කියන්න ඕනේ. එතකොට මට දේශපාලන මතයක් තියෙනවා නම් UNP ට ඡන්දෙ දෙන. දිනන්නේ ශ්‍රී ලංකාවේ ගනම් මගේ දේශපාලන මතය නෙමෙයි එන්න ඕනේ ඉස්සරහට. මේ වාර ජනාධිපති වෙන්නේ ශ්‍රී ලංකාවෙන් කියන්න මට හයියක් තියෙනවා. මම එහෙම කළා. 2002 දී. මම ශ්‍රී ලංකාවේකට ඡන්දෙ දුන්නා. UNP රණි ළඟම තියෙනවා කිව්වා. ඉතින් මේක මම මේ කතා නොකර බැරි හින්දා මම මේ කතා කරන්නේ. ඉතින් මේ தත්ත්වයන් තුල බැලුවහම මෙතුමා ලොකු අනතුරක දාලා තියෙනවා මේ මානසික தත්ත්වේ බව අවුල් කරන මේ විකාර කතන්දරයක් කියලා. ඉතින් මම මේකෙදි ඉන්න මතේ අද පත්තරේ දාලා තියෙනවා මම කියන්නේ මේ වෙලාවේ රටේ තියෙන ග්‍රහචාරය තමයි ප්‍රධානම කාරණේ වෙන්නේ. රටකට යම් කිසි ග්‍රහ චක්‍රයක් කියන ලග්නයක් තියෙන මේ අපි තමුන්නාන්සේට දැන් මේ කුම්භ ලග්න ලංකා කේන්දරේ නිදාන ලැබුවෙත් කුම්භ ලග්නේ. එතකොට චන්ද්‍රය 10 හිටියා. ඒක උච්චිගේ. දැන් සෙනසුරුත් ඇවිල්ලා ඉන්නවා උච්චිගේටම 10. 10 කියන්නේ රටේ රාජ්‍ය නායකයාගේ තනතුර. රාජ්‍ය නායකගේ තනතුර. එතකොට මේ තනතුර 56ත් ওই විදිහට සෙනසුරු ආව ගමන් හොදලම එරියහකට. හොදල එරියා. දැන් මේ අදත් ඇහිලා තියෙනවා. ඉතින් මම දන්නේ මේක හොදලා එරියයි කිව්වා මට එතුම තරහ වෙනවනේ මට කරන්න දෙන්න මේක ජෝතිෂපතේ මම මේ කියන්නේ. මේක තල්ලු වෙලා යන වෙලාවක්. ඉන්න කෙනා යන්න ඕනේ. කඩේ වැහුවොත් වැඩ කරන්න යන්න බෑ. කඩේ වැහුවෙන් පස්සේ කරන්න දෙයක් නැහැ නේ. කඩේ ඉවරයි බංකුල.
ඒක නිසා මෙතන තියෙන ප්‍රශ්නේ කිසිම ආරවුලක් නැහැ. මේකේ දසහසේස අරියා පේනවා, ගුරු හතෙන් පේනවා, අටෙන් පේනවා. ඔබ කියන්නේ දෙන්නේ මේ රටේ කේන්දරය ගත්තාම රටේ ඉන්න රාජ්‍ය නායකයව වෙනස් වෙන ගහචාරයක් ලංකා කේන්දරයේ නිදහස් කේන්දරයේ තියෙනවා නම් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මහජනයා තමයි මේ ඡන්දෙදි වැඩ කරන්නේ. මේ දේශපාලන පක්ෂ වලට නටන්න එකක් මේකේ ඇත්තේ නැහැ. ග්‍රහයෝ ඡන්දදායකින්ට වැහිලා එදා උදේට ඡන්දෙ දෙයි ඕන විදිහට ගිහිල්ලා. ආයෙ දෙකක් නැහැ. නැතු ඔය රැස්ටිං වල උන්න තරම් කතා කරලා පෝස්ටර් ගැහුවත් කට අවුට් ගැහුවත් ඔය කේල් මල් එකක් ආව වැඩක් වෙන්නේ නැහැ. ග්‍රහයෝ ඒ වෙලාවට කරකවයි 7 ඉඳලා 4 වෙනකම් මිනිහව. මට උනත් එච්චරයි. ඒක ඔයගොල්ලෝ අමතක කරන්න එපා. ජ්‍යොතිෂවේදී කියන අය මං හිතන්නේ ලංකාවේ ඉන්න සියලුම මාධ්‍යවේදීන් සම්බන්ධයි. මම ගොඩක් අයට සම්බන්ධයි. මම ඉතින් මාධ්‍යයත් එක්ක විහිළු කරන මිනිහ මාව දන්නේ නැහැ, දන්නවා හරි ජොලි පොර කියලා. ඉතින් මම කියන්නේ මේකයි. මේවා ජොලි වෙන්න නෙමෙයි අපි කනගාටුදායක අවස්ථාවක ඉන්නේ. මොකද මෙතුමා රට බේරගත්තා. ඒකට යම් කිසි වැඩ කොටසක් කළා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මෙතුමා මේකෙදි තනිකරම අයිතිය ගන්නවට මම විරුද්ධයි. මොකද දුටුගැමුණු රජුරුව කඩොල් ලතා පිටෙන් ගිහිල්ලා එලාරත් එක්ක කඩොල් අලිය දෙන්න සටනක් කළා ඒක දිනුවේ. මෙතුමට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ. ඉතින් ඒක නිසා මේක යුද හමුදාව ඒ හැමෝටම මේ ගෞරවය දෙන්න බෑ. ඒක අපි කරත් පොන්දේ මෙතුමාට දෙන්න ඕනේ. සියලුම බටින්ට දෙන්න ඕනේ. අතපය ගෙඩිච්චාට දෙන්න ඕනේ. අපි බෝධි පූජා තිබ්බ අපේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. පත්තර වල දීපු අපිට දෙන්න ඕනේ. ඉතින් හැම කෙනෙකුට මේක දෙන්න ඕනේ. ඉතින් මෙතනින්දී ගොඩක් ප්‍රශ්න තියෙන තව ඉස්සරහට කතා කරන්න. මේක දිගට කතා කරනකොට මට හැන්දෑනකම් කතා කරන්න වෙයි. මම මේකයි කියන්නේ මේ පාලනේ 8 වෙනිදා රැයින් පසු වෙනස් වෙනවා මේක මට නවත්තන්න බෑ.